Welcome to my YouTube channel. අතුල්ට ගන්නෑ පාරේ නිදාගෙන. ඔව් දාලා යනවද? ඔව් ආයි මං එනවා. කවුරු හරි වෙනුවෙන් මෙච්චර දුකකින්. Very helpful. අන්නවන්න කොරවද ඊයේ. He's the only child. අපි සැලෙනවද එහෙම? අත්තර. I didn't know my wedding was happening. vlog එකට දාන්න එපා රම්බදී. All the best. කො එන්න vlog එකට ඉන්න කට්ටිය. Hi guys, welcome back to my YouTube channel. එක vlog එකයි තියෙන දාමයන්ත් එක්ක. future එකේ බලමු. අද vlog එකේ අපේ ඉතින් මේගොල්ලෝ ටික යනවානේ. ඔය කොහෙද යන්නේ? London. ඇයි යන්නේ? Choice ගන්න. ටොයිස් ගන්න. මේගොල්ලෝ යනකම් මේ vlog එක continue වෙනවා. So මොකද්ද? ඒවල් කාලේ දැන් තියෙන්නේ. අවුනිස හදන ආසාව. ඉතින් අපි brownies හදන්න යන්නේ. හදමු. ගොඩ කාලෙකින් හදලා නැහැ. කන්න පුළුවන් වෙයිද දන්නේ. කවුද? Let's go. Hello. Brownies හදන එක එහෙම ඇත්තට ලොකු exciting දෙයක් නෙවෙයි. But I thought of recording it. මොකද කවදා දවසක මේක මාරම ලස්සන memory එකක් වෙනවා. මට ඕනුනේ අන්තිම දවස් ටික අන්තිම කියන්නේ එහෙම කියන්න හොඳ නෑ. ඒ වුණාට ඉතින් මේ දවස් ටික යත් එක්ක spend වෙන දවස් ටික you know to catch up. කුඩියවල් බොන්න ඕනි. කුඩියවල් බොන්නේ. හරි. ඔයා බොන්නේ නැහැ? මම කුඩියවල් බොන්නේ. අර fridge එක වහන්න. This was not boring at all. Cheesy ඇවිල්ලා cheesy means අපේ මල්ලි අපි යට ආදරේට කියන්නේ cheesy කියලා. එයාත් එක්ක හරිම fun. ෂෙනු කොතනද ඉතින් එතන හිනයාගේ හිනාවත් එක්ක එතන කොහොමද fun. දැන් මල්ලි හිතාගෙන අපි මේ brownies cake හදනවා එහෙම. ඒ නිසා එයා හිතාගෙන කාකරි birthday එකක් කියලා. ඉතින් එයා හරහා පල්ලයට ඇවිල්ලා මම decoration කරන්නද? අපි මම මිස් කරන්නද? අපි ඉතින් යාවත් ජොයින් කරගත්ත යට චූටි චූටිව මික්ස් කරන වගේ පොඩි පොඩි වැඩ ටිකක් දුන්නා. එයාලා තාසයිනව වැඩ කරන්න. ඔව් බින්දේනවා මට මතකයි. ඒක දාලා ආයි දෙනවද? මෙතන තියනවද? ඔව්. එතකොට මම කරන්න. සයි. නෑ නිකම්ම. එපා මේක දැන් මික්ස් කරන්න නෑ බබා. නෑ යාට ඕන එක මික්ස් කර ඉන්න. මෙච්චර අමාරුවෙන් හදාගත්ත මික්ස් එක යාගෙන් බේරගෙන කොමාරි වැඩේකට දාගත්තා. අපේ බ්‍රවුනි එක හොඳට ආවා. මේක මේ අපිට කේක් එකක් ඇත්තටම තිබුණේ නෑ. normally අර square shape එකකටනේ දාන්නේ. එහෙම එකක් තිබුණේ නෑ. ඔන්න ඔහෙ තිබුණ tray එකේ මික්ස් එක දාලා අපි ඉතින් බ්‍රවුනි එක කොමාරි හදාගත්තා. It was yummy actually. This was actually good. රසට තිබුණා than we expected. අපි අම්මිලට දීලා බැලුවා and they were also satisfied. I'm so happy. Okay, move on to the next mission. මේ mission එක secret mission එකක්. ෂෙනුගේ යාළුවෝ එක්කව කළා කිව්වා ඒගොල්ලන්ගේ යාළුවෝ ටික surprise එකක් දෙන්න ලෑස්ති කරන් ඉන්නවා ෂෙනුට කියලා. මට තමයි ෂෙනුව එක්කන් එන වැඩේ බාර දුන්නේ. Which was so hard for me. කොමාලිති මං කිව්වා okay කියලා මං කොහමත් කියලා තිබුණා අපි beach යමු කියලා ෂෙනුට. beach එක්කන් ඇවිල්ලා මම කිව්වද ඔර එකන් එන්න. බලෙන් එක්කන් යනවා මදිවට මෙයාව සර්ප්‍රයිස් කරන්න ගිහලා අපි සර්ප්‍රයිස් වෙයිද කියලා බයෙන් මම හිටියේ. මොකද communicating was the hardest part. මෙයා එහා පැත්තේ තියාගෙන the struggle was so real. අපි කොහොම හරි shape එකේ වැඩේ කොට දාගත්තා. fingers crossed. They didn't know I was doing a vlog. ඉතින් ඒකට පොඩක් shy. කොහොම හරි we had a really great time. මට හිතුණා මම මෙහෙම vlog කරපු එක මටත් වඩා ෂෙනුන්ට ලොකු මෙමරි එකක් නෙයි කියලා. So yeah.
තේ තුන්නක් කැදිලා කාට ගැලිකසි පාලසනව කියා. This is a surprise now. Surprise? This is a surprise. Yeah. I'm like half it. After spending some time at beach, අපි ගියා ශිනුගේ ට්‍රීට් එකට. ශිනුගේ යාළුවෝ ටික ලස්සන cute cake එකක් ගෙනත් තිබුණා. ඒක හරිම sweet, fine go කියලා. හිනාලා කිව්වට අපි හැමෝම එදා දුකින් හිටියේ ඉතින්. Very helpful. Stop, man. So she was like, guys, do you wanna make me a mermaid? I said, been at the beach and you were admiring like he was also supposed to be a mermaid. No one paid it. You're kidding. So it wasn't her fault. But the editing was apparently really bad. Yes, නම් කරාරෝනේ. ෆොටෝ එක ගන්න යනවා. නෑ යා මට vlog එක පටන් ගත්ත කියන්න බැරි වුණා. මේ vlog එකේ දවස් 3ක වෙච්ච දේවල් මම include කරලා තියෙනවා. So this was the most awaited farewell party. ආදරේ කරන කට්ටිය අපිට familiar faces ගොඩක් හම්බ වෙනවානේ. ඉතින් this wasn't just a gathering. මේක අර අපි හැමෝම එකට එකතු වෙලා පොඩ්ඩක් time spend කරන්න, hina වෙන්න, සින්දු කියන්න හැමෝම එකට එකතු වෙච්ච අවස්ථාවක්. ඉතින් we were so excited, but with mixed feelings. It's going on YouTube. Yeah, say hi to my vlog for the first time in life. Didn't you do one like No. she did post? Say hi to my vlog. මේ බොන්ඩ් එක හරිම ස්පෙෂල් මට මගේ ලයිෆ් එකේ. මොකද මං චූටි කාලේ ඉඳන් හැදුනේ වැඩුනේ. මට වැඩිපුරම childhood memories තියෙන මේගොල්ලන් එක්ක. ඔය සෙල්ලම් ගෙවල් හදලා, සෙල්ලම් බත්තු යලා, ඔය ඔක්කොම ෂෝයි වැඩ ටික කරේ මේගොල්ලන් එක්ක තමයි. හැමදාම ඉස්කෝලේ ඇවිල්ලා ඇවිල්ලා homework කරලා 5 වෙද්දි අපි හැමෝම එළියට බහිනවා සෙල්ලම් කරන්න. ඒ ලස්සන memories තියෙන මට මේගොල්ලන් එක්ක. So මගේ childhood එක ලස්සන වුණා නම් උනේ මේගොල්ලෝ නිසා තමයි. ඉතින් ඒක වෙන්නේ නැති මෙච්චර ස්පෙෂල් මට මේගොල්ලන්ව. කුමාරය අද අපි හමුනේ ගොඩ කාලයකට පස්සේ. ගොඩ කාලයක් කියලා කියන්නේ චූටි කාලයක්, බට් ඒක අපිට දැනෙන්න හෙන ලොකු කාලයක් වගේ. අපි ඉතින් ටිකක් එළියට ආවා. අපිට කතා කරන්න දේවල්ද නැත්තේ. කතා කරන්න දේවල් ගොඩාක් තිබුණා. අනික ඉතින් අපි පස් දෙනාගෙන් එක්කෙනෙක් දැන් අපෙන් ඈත් වෙනවානේ. ඉතින් කතා කරන්න දේවල් ගොඩයි. RDS කියලා අපිට නමක් වැටුනේ. අපි හැමෝගෙම අපි පස් දෙනාගේ names වල first letter එක එක්ක. කොහොම හරි ඉතින් RDS කොතනද කවදාවත් RDS එකේ party එකක් function වෙන්නේ නැහැ සින්දු කියන්නේ නැතුව. So අද වගේ දවසක මේ වගේ දවසක obviously yes. තාත්තේත් අනිවාර්යෙන් ඉතින් මයික් එක ගන්නවා අතට සින්දුවක් කියන අන්තිම හරියේදී. And guess what? අපිට අද දවසට ගැලපෙනම සින්දුව හම්බුණා.
මේක නම් මට තිබ්බ ලොකු උවමනාවක් මේ සෝං එක කියන්න because මම දන්නවා මේ දවසට ගැලපෙනම සෝං එක like it gives the perfect feel. And here comes a little ritual. කෝමාරි කට්ටිය එකතු කරගත්තා ලස්සන memories picture group photo එකකට. What a day it was. තමයි ඉතින් දවස ලස්සන දවස ඉවරුනේ. So last but not least අපි ෂෙනුට කිව්වා පොඩි ස්පීච් එකක් දෙන්න කියලා. will never have neighbors like yours. That's not true. You all really want me to cry. Yeah. Chutta. I think you all are my first and forever friends. Yeah. I will miss you all, but we'll definitely take video call every week at least. And you will come to see us one day. Yes, Yeah. every single wedding. I don't even call my mother that often. Okay. Say bye to my vlog. Bye. We will miss you, Shenu. I'll miss you too. I'll miss you all more. I will not miss you. Let's end the vlog. Bye. Good morning. It's not gonna be a good morning, but 24th of August. Ada තමයි ඉතින් දවස. You ready to go? No. මං ඕන තරම් මල්ලිව මෙහෙම ලෑස්ති කරලා ඇති ගමන් යන්න. එයා උදේට ගිහිලා හැරවලා ඇති. This day feels so different. I don't know how to explain that. ෂෙනු වගේත් නෙවෙයි මල්ලි ආපහු කවද දවසක එනකොට එයා ලොකු බබෙක් වෙලා ඉන්නේ. එතකොට I will miss this little one. මං හැමදාම වගේ රියලයිස් කරගන්න දෙයක් තමයි අපි එදා වගේම තමයි අපි හැමෝම. කිසිම වෙනසක් නැහැ. අපි චූටි කාලේ වගේම තමයි බොන්ඩ් එක. අපි කොච්චර ප්‍රශ්න තිබුණත් අපි අතර සමහරවිට ආගියුමන්ට්ස් වෙනවා. මමයි තිරුවක් කීරණ්ඩ වෙනවා. මමයි ෂෙනුයි තරහ වෙලා ඉන්නවා. අපි අම්මිලා හතර දෙනා වුණත් එහෙම ගොඩ කාලෙකින් කෝල් එකක්වත් දුන්නේ නැහැ. ඔය වගේ පොඩි ස්වීට් ආගියුමන්ට්ස් තියෙනවා අපි අතරේ. Good morning. හැබැයි අපි කාගේ හරි සතුටකදී අපි හැමෝම එකතු වෙලා එක සෙලිබ්‍රේට් කරනවා. ඒ වගේම කාගේ හරි දුකකදී අපි හැමෝගෙම ඇස්වල කඳුළු පිරෙනවා. I have experienced that. I think that's what matters most, right? ආදරේ පෙන්නුවේ නැති වුණාට ඒක තියෙනවා කියලා අපි හැමෝගෙම හිතවල ඒක තියනවානේ. अब मुझको जाना है तू ही सफर है कि तेरे बिना जीना मुमकिन नहीं न देना कभी मुझको तू फासले मैं तुझको कितना चाहता हूँ कि तू कभी सोच ना सके कि तेरे लिए दुनिया छोड़ दी तुझ पे ही सांस रुके रुके मैं तुझको कितना चाहता हूँ कि तू कभी එයාම කිව්වා කියලා. Yeah, මෙයාම කිව්වා. මං කිව්වා ආයෙ ඇවිල්ලා කියන්න කියලා එලා. ඔයයි මෙයාලයි මම ලන්ඩන් ගියා මිස් වෙනවා. මල්ල කොච්චර එක්සයිට්ලා හිටියත් යන්න අන්තිමටම යන්න මොහොතේ එයාට මතක් වුණ දේ එයාට අපි මිස් වෙනවා කියලා. it was so sweet and thoughtful. එයා කොච්චර දුර එයාට හිතිලාද. අපිත් එයාලත් එක්කම එයාපෝට් එකට යන පිටත් වුණා. අද ඇත්තටම වැඩ දවසක් but මං ලීව් එකක් ගත්තා. Shenu badly wanted me to come, like even I wanted to go, so I was a little bit silent and I was complaining about, like I was complaining to myself ඇයි මට මේ වගේ දවසකට face කරන්න උනේ කියලා, because I didn't know මේ goodbye එක කොහොම වෙයිද කියලා. මට එහෙම idea එකක් තිබුණ නැහැ. මොකද this was my first time මම ආදරය කරන කෙනෙක් මේ විදියට යන. So it was so hard. So yeah, ඔහොම තමයි දවස් ටික ගෙවුනේ.
we miss you all so much. හරියට ඒ අඩුව අපිට දැනෙනවා හැමදාම. but ඔයාලගේ සතුට වෙනුවෙන් ඔයාලගේ future එක වෙනුවෙන් අපිට සතුටුයි. Goodbyes are not forever. They simply mean we'll miss you until we meet again. අර පොරොන්දුන විදිහටම අපි හැමදාම වීඩියෝ කෝල් එකක් ගන්නවා. අදටත් like ඒක දැන් essential දෙයක් වෙලා හැමදාම. yeah. ඉතින් ෂෙනු ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරලා අපිට වීඩියෝ කෝල් එකක් කරන් පෙන්නුවා like the last few minutes in Sri Lanka. ඔහොම තමයි ඉතින් උනේ. So thank you so much for watching my vlog. I can't say hope you'll enjoy it because I didn't enjoy editing this. Anyways, thank you so much for watching. Bye. I'll see you in the next video.